බ්‍රෝ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ MCQ ප්‍රශ්න පත්‍රයක් පිළිබඳව. මේකෙදී අපි මුලින්ම ප්‍රශ්න ටික ඉන්න එක කතා කරගෙන යමු. ඉතින් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ එක් ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර අඩංගු වර්ණය තෝරා එහි අංකය ප්‍රශ්නය ඉදිරියේ ඇති පිටුවේ මත ලියන්න. මේකෙදි පළවෙනි ප්‍රශ්නේ තමයි දුරස්ථ සංවේද ක්‍රියාවලියේදී අවස්ථා නිවැරදි අනුපිළිවෙලින් දැක්වෙන වර්ණය කුමක්ද? මේකට උත්තර පහක් තියෙනවා. ශක්ති මූලාශ්‍රය, පෘථිවිය මත ඇති වස්තුන්, චන්ද්‍රිකාව, පිරිසැකසුම් මධ්‍යස්ථානය, විශ්ලේෂණය. පිළිතුර චන්ද්‍රිකාව, පිරිසැකසුම් මධ්‍යස්ථානය, විශ්ලේෂණය, ශක්ති මූලාශ්‍රය, පෘථිවිය මත ඇති වස්තුන්. මේ වගේ ඉදිරි පහක් දීලා තියෙනවා. මේකෙදි මේකට ගැළපෙන පිළිතුර ලෙස පළවෙනි පිළිතුර අපිට ලබා දෙන්න පුළුවන්. ශක්ති මූලාශ්‍රය, පෘථිවිය මත ඇති වස්තුන්, චන්ද්‍රිකාව, පිරිසැකසුම් මධ්‍යස්ථානය, විශ්ලේෂණය කියන එක තමයි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය භූගෝලීය තොරතුරු පද්ධතියේ ආදාන උපාංග යුවලය කුමක්ද? මේකෙදී භූගෝලීය තොරතුරු පද්ධතියේ ආදාන උපාංග යුවලයක් දැක්වෙන පිළිතුර වන්නේ පස්වෙනි පිළිතුර පරීක්ෂකය සහ අංකන ඵලකය. ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නය භූගෝලීය තොරතුරු පද්ධතියෙහි භාවිත විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් වන්නේ. විවෘත මූලාශ්‍ර මෘදුකාංගය. මේකෙදී තුන්වෙනි පිළිතුර තමයි මේකේ පිළිතුර වන්නේ QGIS. හතරවෙනි ප්‍රශ්නය 1/25000 පරිමාණයේ භූලක්ෂණ සිතියමක වාරි මාර්ග අනික දිග සෙන්ටිමීටර් 12කි. එහි සැබෑ දිග කිලෝමීටර කොපමණයි? මෙහිදී උත්තරය වන්නේ දෙවෙනි උත්තරය 3යි. පස්වෙනි ප්‍රශ්නය 1/50000 පරිමාණයේ භූලක්ෂණ සිතියමක සමෝච්ච රේඛා මගින් හඳුනාගත හැකි භූලක්ෂණ 3ක් වන්නේ. සානුව, කඳුවැටිය සහ දලබැවුමයි, ගන්ධංගරය, දියබෙත්ම සහ දලබැවුමයි, ගන්ධංගරය, කඳුවැටිය සහ ශාකීය ජල වහන රටාවයි, උත්තල බැවුම, ගම්මෝය සහ හැඩපළු ගංගාවයි, හැඩපළු ගංගාව, දියබෙත්ම සහ ගම්මෝයයි. මෙහිදී 1/50000 පරිමාණයේ භූලක්ෂණ සිතියමක සමෝච්ච රේඛා මගින් හඳුනාගත හැකි භූලක්ෂණ 3ක් වන්නේ සානුව, කඳුවැටිය සහ දලබැවුම. මෙහිදී පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර. 6වෙනි ප්‍රශ්නය ඕනෑම කාලගුණ මධ්‍යස්ථානයක් පිහිටි ස්ථානයක මාසික සාමාන්‍ය උෂ්ණත්වය, මාසික උපරිම උෂ්ණත්වය සහ මාසික අවම උෂ්ණත්වය යන වටිනාකම් දැක්වීම සඳහා සුදුසු ප්‍රස්ථාරික ක්‍රමය වන්නේ. 6වෙනි ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ දෙවෙනි පිළිතුර බහුරේඛා ප්‍රස්ථාරයයි. 7වෙනි ප්‍රශ්නය 1/50000 පරිමාණයේ භූලක්ෂණ සිතියමක පරිමාණයකින් තොරව නිරූපණය කරනු ලබන ලක්ෂණය කුමක්ද? මෙහිදී පිළිතුර වන්නේ 4වෙනි පිළිතුර ගොඩනැගිල්ල. 8වෙනි ප්‍රශ්නය අවකාශීය දත්තයක් සඳහා උදාහරණයක් වන්නේ. අවකාශීය දත්තයක් සඳහා උදාහරණයක් වන්නේ මෙහිදී පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර ගමක තිබෙන නිවාසවල ව්‍යාප්තිය. 9වෙනි ප්‍රශ්නය ගුණාත්මක දත්ත වර්ග දෙකක් දැක්වෙන වර්ණය කුමක්ද? ගුණාත්මක දත්ත වර්ග දෙකක් දැක්වෙන වර්ණය
කඳු වැටියක සුන්දරත්වය ගම් වතුර නිරීක්ෂණය. මෙහිදී පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර. 10 වෙනි ප්‍රශ්නය. සංඛ්‍යා දත්ත ව්‍යාප්තියක මාතය. සංඛ්‍යා දත්ත ව්‍යාප්තියක මාතය කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන අගය වේ. පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර. 11 වෙනි ප්‍රශ්නය. මැග්මා සිසිල් වීම හා ඝනීකරණය වීම මගින් නිර්මාණය වන පාෂාණ වර්ගය කුමක්ද? 11 වෙනි ප්‍රශ්නයේ උත්තරය වන්නේ දෙවෙනි පිළිතුර ආග්නේය පාෂාණ. 4 වෙනි 12 වෙනි ප්‍රශ්නය. ලෝකයේ ඇති මුළු ජල ප්‍රමාණය මිරිදිය ලෙස සලකනු ලබන ජල ප්‍රමාණයේ ප්‍රතිශතය කොපමණද? දී පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර 2.5%. 13 වෙනි ප්‍රශ්නය. ග්ලැසියර් ක්‍රියාව මගින් නිර්මාණය වන කාදිත හා නිදිසාදිත භූරූප දෙක පිළිවෙලින් දැක්වෙන වර්ණය කුමක්ද? 13 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර සර්ක සහ ඩ්‍රම්ලින්. 14 වෙනි ප්‍රශ්නය. දේශගුණ සහ කාලගුණය වෙන්කර දක්වන නිවැරදි වර්ණය කුමක්ද? 14 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර. දේශගුණය යනු වායුගෝලීය සංසිද්ධීන් වල දිගුකාලීන සාමාන්‍ය වන අතර කාලගුණය යනු කිසියම් ස්ථානයක නිශ්චිත වේලාවක වායුගෝලීය තත්ත්වය. ඉතින් පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර. 15 වෙනි ප්‍රශ්නය. අක්‍රාන්ත යමකම සඳහා උදාහරණයක් වන්නේ. මෙහි දැක්වෙන පිළිතුරු වලින් අක්‍රාන්ත යමකම සඳහා උදාහරණයක් වන්නේ 5 වෙනි පිළිතුර බැතුලිතයයි. 16 වෙනි ප්‍රශ්නය. බියෝමයක නිවැරදි නිර්වචනය කුමක්ද? බියෝමයක නිවැරදි නිර්වචනය සුවිශේෂී දේශගුණික කලාපයක දක්නට ලැබෙන ශාක හා සත්ත්ව ප්‍රජාවකි. සුවිශේෂී දේශගුණික කලාපයක දක්නට ලැබෙන ශාක හා සත්ත්ව ප්‍රජාවකි. බියෝමයක් කියන්නේ නිර්වචනයක්. බියෝමයක නිර්වචනය තමයි 5 වෙනි පිළිතුරේදී තියෙන පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර. වර්ෂණ 17 වෙනි ප්‍රශ්නය. වර්ෂණ ක්‍රම 4ක් පමණක් දැක්වෙන්නේ කුමන වර්ණයේද? 7 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර තුහින නීදුම තුෂාර හිමකට වැස්ස. 18 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දේශගුණය නිර්ණය කරන ස්ථානීය සාධක 3ක් දැක්වෙන වර්ණය කුමක්ද? 18 වෙනි ප්‍රශ්නයේ පිළිතුර පළවෙනි පිළිතුර දිවයිනක් වීම මුහුදේ සිට ඇති දුර උන්නතාංශය. 19 තුලං ක්‍රියාව නිසා නිර්මාණය වන කාන්ත භූරූප 3ක් අඩංගු වර්ණය කුමක්ද? තුලං ක්‍රියාව නිසා නිර්මාණය වන කාදිත භූරූප. යාඩෙම ඉන්සෙල්බර්ග් සහ සොයිතම. මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර. 20 වෙනි ප්‍රශ්නය. මධ්‍යධරණී බියෝමෙහි වෘක්ෂලතාවන්ගේ ප්‍රධානතම ගති ලක්ෂණයක් වන්නේ. මෙහිදී පළවෙනි පිළිතුර තියෙනවා ප්‍රමුඛ ගස්වල උස මීටර් 25 සිට 30 දක්වා වීම, බොහෝ ශාක පතනශීලී වර්ග වලට අයත් වීම, ශීත ඍතුවේදී ශාක පත්‍ර හැලීම,
ජෛව විවිධත්වයේ සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීමය. ගැඹුරට විහිදුණු මුල් පද්ධතියක් මගින් භූගත ජලය උරා ගැනීමය. 20 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර. මේ පිළිතුර වන්නේ ගැඹුරට විහිදුණු මුල් පද්ධතියක් මගින් භූගත ජලය උරා ගැනීමය. 21 වෙනි ප්‍රශ්නය සිලිකන් 155ට අඩු සහ යකඩ 145ක් පමණ වන රසායන සංයුතියකින් යුත් ආග්නේය පාෂාණ වර්ග දෙකක් දැක්වෙන්නේ කුමන වර්ණයේද? 21 වෙනි ප්‍රශ්නේ පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර ගැබ්රෝ සහ බැසෝල්ට්. 22 වෙනි ප්‍රශ්නය දේශගුණ වෙනස් වීමට දායක වන ස්වභාවික සාධක දෙකක් වන්නේ. දේශගුණ වෙනස් වීමට දායක වන ස්වභාවික සාධක දෙකක් දැක්වෙන පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර ඉරු ලප ඇතිවීම සහ යමහල් ක්‍රියාකාරීත්වය. 23 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ දිස්ත්‍රික්කවල ව්‍යාප්තව පවතින ප්‍රධානතම පාර්ශ්ව වර්ගය වන්නේ. 23 වෙනි ප්‍රශ්නයේ පිළිතුර 3 වෙනි පිළිතුරයි රතු දුමුරු පසය. 24 කෙපන්ගේ දේශගුණ වර්ගීකරණයට අනුව නිවර්තන සැවානා දේශගුණයක් දක්නට ලැබෙන කලාප දෙකක් නම්. 24 ප්‍රශ්නේ පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර තායිලන්තයේ සහ මැඩගස්කරයේ වයඹ දිග වෙරළය. 25 වෙනි ප්‍රශ්නය 25 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන දෙකක් වන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන දෙකක් වන්නේ විල්පත්තු සහ වස්කොමුවයි. මේ පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර 26 වෙනි ප්‍රශ්නේ නම් තියෙන්නේ මාංශ භූගෝල විද්‍යා ප්‍රශ්න කිහිපයක්. අපි දැන් එහෙනම් මේ ප්‍රශ්න ටික එකින් එක විමසා බලමු. එහිදී 26 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දල උපත් අනුපාතිකය සහ දල මරණ අනුපාතිකය අතර ඇති වෙනස නිසා සිදුවන ජන සංඛ්‍යාවේ වෙනස් වීම නිවැරදිව දක්වනු ලබන්නේ කුමන වර්ණයෙන්ද? මෙහිදී පළවෙනි පිළිතුර තියෙනවා ඍණ ජන සංඛ්‍යා වර්ධනය, දෙවෙනි පිළිතුර ජන සංඛ්‍යා වර්ධනය, තුන්වෙනි පිළිතුරද ධන සංඛ්‍යා වර්ධනය, හතරවෙනි පිළිතුර ස්වභාවික වර්ධනය, පස්වෙනි පිළිතුර ඝාතීය ජන සංඛ්‍යා වර්ධනය. මෙහිදී පිළිතුර වන්නේ හතරවෙනි පිළිතුර ස්වභාවික වර්ධනය. 27 වෙනි ප්‍රශ්නය ද්විතීයික ආර්ථික ක්‍රියාකාරකම සහ තෘතීය ආර්ථික ක්‍රියාකාරකම පිළිවෙලින් සඳහන් වන්නේ පහත කුමන වර්ණයේද? ආකර කර්මාන්තය සහ යකඩ හා වාණිජ කර්මාන්තය, රෙදිබිල කර්මාන්තය සහ ප්‍රවාහනය, කෘෂිපාදක කර්මාන්ත සහ ධීවර කර්මාන්තය, බැංකු සේවා සහ සංචාරක කර්මාන්තය, වෙළඳාම් සහ ප්‍රවාහනය. 27 වෙනි ප්‍රශ්නේ පිළිතුර වන්නේ දෙවැනි පිළිතුර රෙදිපිලි කර්මාන්තය සහ ප්‍රවාහනය. 28 වෙනි ප්‍රශ්නය වයස අවුරුදු
බිඳුව 14ක් දක්වා සහ වයස අවුරුදු 0 සිට 14 දක්වා සහ අවුරුදු 65 සහ ඊට ඉහළ මිනිසුන් සංඛ්‍යාව වයස අවුරුදු 15 සිට 64 දක්වා වූ මිනිසුන් සංඛ්‍යාවෙන් බෙදූ විට එය හඳුන්වන්නේ කුමන යෙදුමකින්ද? 28 වෙනි ප්‍රශ්නයේ පිළිතුර වන්නේ 4 වෙනි පිළිතුර යපුන් අනුපාතය. 29 වෙනි ප්‍රශ්නය කෘෂිකාර්මික භූමිය මත අධික ජන පීඩනයක් ඇති ප්‍රදේශවල කෙරෙන ගොවිතැන් ක්‍රමය කුමක්ද? 29 වෙනි ප්‍රශ්නයට පිළිතුර වන්නේ සියුම් පාරිභෝගික කෘෂිකර්ම. පිළිතුර වන්නේ 3 වෙනි පිළිතුර. 30 වෙනි ප්‍රශ්නය ගංගාවක් හෝ ඇල මාර්ගයක් හෝ ඔස්සේ වර්ධනය වූ ජනාවාස රටාවක් හඳුන්වන්නේ කුමන නමකින්ද? මේ පිළිතුර වන්නේ රේඛීය ජනාවාස. පිළිතුර 3 වෙනි පිළිතුර. 31 වෙනි ප්‍රශ්නය ප්‍රජා විද්‍යා සංක්‍රාන්තියේ පසු ප්‍රසාරණ අධීරයේදී උපත් අනුපාතිකය මරණ අනුපාතිකයට වඩා අඩුවේ. මරණ අනුපාතිකය අඩුවීම ඇරඹුණද උපත් අනුපාතිකය නොවෙනස්ව පවතී. උපත් අනුපාතිකයත් මරණ අනුපාතිකයත් පහළ මට්ටමක පවතී. උපත් අනුපාතිකයත් මරණ අනුපාතිකයත් ඉහළ මට්ටමක පවතී. මරණ අනුපාතික තවදුරටත් අඩු වන අතර උපත් අනුපාතිකයද අඩු වී යයි. මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර මරණ අනුපාතිකය තවදුරටත් අඩු වන අතර උපත් අනුපාතිකයද අඩු වී යයි. 32 වෙනි ප්‍රශ්නය බහුජාතික සමාගම් සිය කර්මාන්ත සංවර්ධනය වෙමින් පවත්නා රටවල පිහිටවනු ලබන්නේ දිළිඳු රටවල ආර්ථිකය නංවාලීමට ඇති කැමැත්ත නිසාය. සිය මව් රටවල පවත්නා අයහපත් ආර්ථික ප්‍රතිපත්ති නිසාය. සංවර්ධනය වෙමින් පවතින රටවල සුදුසු කාර්මික තාක්ෂණය පවතින බැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල ආයෝජිත පිරිසක් ඔවුන්ගේ මුදල් ආයෝජනයට කැමති නිසාය. නිෂ්පාදන වියදම අඩු නිසා අධික ලාභ ලැබිය හැකි බැවින්. මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර. නිෂ්පාදන වියදම අඩු නිසා අධික ලාභ ලැබිය හැකි බැවින්. 33 වෙනි ප්‍රශ්නය දකුණු ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉහළ මානසික සංවර්ධන දර්ශක අගයක් හිමි කරගෙන තිබේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ රජය විසින් ක්‍රියාත්මක කළ සුබ සාධන සංවර්ධන ප්‍රතිපත්තීන්. මෙහිදී පිළිතුර වන්නේ 3 වෙනි පිළිතුර. 34 වෙනි ප්‍රශ්නය මාංශ භූගෝල විද්‍යාවේ උපවිෂය ශේෂ්ත්‍ර 3ක් දැක්වෙන්නේ කුමන වර්ණයෙන්ද? ග්‍රාමීය භූගෝල විද්‍යාව, ජනාවාස භූගෝල විද්‍යාව, කෘෂිකාර්මික භූගෝල විද්‍යාව. මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර. 35 වෙනි ප්‍රශ්නය ලෝකයේ ප්‍රධාන ජන සංකේන්ද්‍ර 3 සහිත මහද්වීපය කුමක්ද? මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර ආසියාව. 36 වෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි නගරයකට සහ පීලි කලාපයේ පිහිටි නගරයකට උදාහරණ පිළිවෙලින් දැක්වෙන වර්ණය කුමක්ද? මෙහිදී පිළිතුර වන්නේ 5 වෙනි පිළිතුර කළුතර සහ මඩ පළපු. 37 වෙනි ප්‍රශ්නය දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයේ සමාජික රටවල් 3ක් දැක්වෙන්නේ කුමන වර්ණයෙන්ද? මෙහිදී පළවෙනි පිළිතුරේ තියෙනවා පාකිස්තානය, නේපාලය, භූතානය. මේ තරම් පිළිතුර 37 වෙනි ප්‍රශ්නේ පිළිතුර වන්නේ පළවෙනි පිළිතුර. 38 වෙනි ප්‍රශ්නය කර්මාන්ත ස්ථානගත කිරීම පිළිබඳ සාම්ප්‍රදායික සාධක 4ක් වන්නේ අමුද්‍රව්‍ය බලශක්තිය, දේශගුණය සහ අධ්‍යාපනය, ශ්‍රමය, අමුද්‍රව්‍ය බලශක්තිය සහ ප්‍රාර්ථනය. මෙහිදී පිළිතුර වන්නේ දෙවෙනි පිළිතුර ශ්‍රමය, අමුද්‍රව්‍ය බලශක්තිය සහ ප්‍රාර්ථනය. 39 වෙනි ප්‍රශ්නය
දෙවන්ත නගරයක ජන සංඛ්‍යාවේ විශාලත්වය කොපමණද? ජන සංඛ්‍යාවේ විශාලත්වය මිලියන 10ට වැඩි. දෙවන්ත නගරයේ ජන සංඛ්‍යාවේ විශාලත්වය මිලියන 10ට වැඩි. මේ දෙක විතරවන්නේ පළවෙනි පිළිතුර. රටක 40 වෙනි ප්‍රශ්නය. රටක සංක්‍රමණ කෙරෙහි බලපාන ආරම්භක ස්ථානයේ තල්ලු කිරීමේ සාධකයක් සහ උපමනාන්තයෙහි ඇද ගැනීමේ සාධකයක් පිළිවෙලින් දැක්වෙන වර්ණය කුමක්ද? මෙහිදී පිළිතුරු පහක් ලැබිලා තියෙනවා. මේකෙදී අධික ජීවන වියදම සහ ගමනාගමනයේ සීමා, සාමකාමී පරිසරය සහ පාරිසරික ව්‍යසන, සේවා නියුක්ති, විඩපස්ථා හිඟය සහ ජීවත් වීමේ නිදහස, පහළ ජීවන වියදම් සහ සේවා නියුක්ති ඉඩපස්ථා හිඟය, අහිතකර දේශපාලන වාතාවරණය සහ සීමිත නිදහස. මෙහිදී පිළිතුර වන්නේ තුන්වෙනි පිළිතුර සේවා නියුක්ති ඉඩපස්ථා හිඟය හා ජීවත් වීමේ නිදහස. මෙහිදී මේ අනුමාන MCQ ප්‍රශ්න කිහිපය සාකච්ඡා කර අවසන්. අපි නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාට සුබ දවසක්.